everyone, I hope you all are doing good. අද දවසම මම vlog කරලා මටම save කරනවා කියලා හිතාගෙන තමයි නැගිට්ටේ because I like free days. ඉතින් I'm starting the day by making a cake. butter cake එකක් හදනවා මම. butter cake එකක් හදන්න හිතාගෙන නැගිට්ටට මුලින්ම පටන් ගද්දි වැඩේ පොඩ්ඩක් අල වුණා. මොකද බටර් ටික room temperature තියන්න ඕනේ හැබැයි තිබ්බ ටයිම් එක මදි. ඒක නිසා මේ වගේ high වෙලා තමයි බටර් ටික තිබ්බේ. It's fine. Then I started like mixing the things with the beater. එතකොට පොඩ්ඩක් shape එකේ වැඩේ හරි ගියා. අපේ ගෙදර ඉන්න ආන්ටි මට support එකක් දුන්නා. ඒක නිසා බටර් එක හොඳට අන්තිමට ආවා. ඔක්කොම කේක් ෆ්ලාර් ටිකයි ෆ්‍රෙෂ් මිල්ක් ඒ ඔක්කොම දැම්මට පස්සේ බැටර් එක හරිම ස්මූත් විදියට ආවා. ඊට පස්සේ කේක් ට්‍රේ එක හොඳට බටර් ටිකක් ගාලා මම මේ vlog එකේ වැඩිපුරම බටර්ද කොහෙද කියන වචනේ. However, දැන් මේ ඔක්කොම ටික බැටර් එක මේ විදියට ලස්සනට කේක් ට්‍රේ එකට දාලා oven එකට දානවා. කේක් එක බේක් මට තිබ්බා තව ගමන් දෙකක් අද යන්න. ඒකයි වැඩිපුරම මම අද මේ දවස් රෙකෝඩ් කරනවා කියලා තියාගත්තේ. මටම පස්සේ බලන්න. and ඔයගොල්ලෝ තාසයි නම් බලන්න. කේක් එක මේ විදිහට හොඳට හැදුනා ඇත්තටම. ලස්සනට හැදිලා ආවා. පෙඩිකියර් එකක් කරගන්න යන්න තමයි හදන්නේ. මම එහෙම අර monthly weekly කියලා එහෙම දෙයක් නැහැ. කාලෙකින් කරලා තිබ්බේ නැහැ. So because of that අද හවස මට තව dinner date එකක් යන්න තියෙන නිසා පෙඩිකියර් එකට යනවා කියලා දැන් මේ ලෑස්ති වෙනවා. මම නම් හරි ආසයි මේ වගේ free දවස් වලට. හරිම slow days. weekdays වල හරිම hectic මොකද අපි office යනවා. හරිම routinal life එකක් තමයි ගෙවන්නේ. So I'm making maximum out of my free day. මේ තමයි nail salon එක. This place is called Venus, located in Kiribati. මේගොල්ලන්ගේ තව branches කීපයකුත් තියෙනවා. මේ place එක හරිම reliable. ඒ නිසා මම මෙතනට ගොඩක් වෙලාවට එනවා. මේගොල්ලෝ pedicure කරනකම් මේ chair එකේ back massage එකකුත් තියෙනවා. ඒක මාරම සනීපයි. කලර් සිලෙක්ට් කරනකොට මම මේ පාර හිතුවා ටිකක් ඩාර්ක් කලර් එකක් සිලෙක්ට් කරනවා කියලා. මොකද මම එක දිගටම දැම්මේ ටිකක් නූඩ් කලර්ස්. ඒ නිසා මම හිතුවා අද ඩාර්ක් කලර් එකක් දානවා කියලා. මේ දවස්වල බ්‍රවුන් ෂේඩ්ස් ටිකක් ට්‍රෙන්ඩින් යන නිසා මම ඩාර්ක් බ්‍රවුන් එකක් තමයි අද සිලෙක්ට් කරගත්තේ. Yeah, after the pedicure, I felt so fresh. පෙඩිකියර් එක ඉවර වෙලා මම කෙලින්ම මන්ටම ගෙදර ගියා. ඒක ලෑස්ති වෙලා මගේ බර්ත්ඩේ ඩිනර් ඩේට් එක යන්න තියෙන නිසා. I got ready and I did a little bit of makeup and I loved it. 4 days like the main thing which makes me happy. After a good meal, I feel so happy and you can see from my face. I'm happy. Yeah. Tell me one thing, ඔයගොල්ලොනුත් මම වගේ struggle කරනවද කෑම කන්නයි හිට්ටු වෙන්නයි? That is my biggest
struggle in life, because the food makes me happy and at the same time it makes me fat. මට තේරෙන්නේ නැහැ මම මේ දෙක කොහොමද balance කරන්න කියලා. And this is me looking for desserts. Desserts වලින් නම් මම කැමති වුණේ එකම එකටයි, and that was Stresslicious. Oh, this is my birthday cake. And yeah, then mom වයසයි. And we are done with the day. I really loved the day. It was a little long. මම මෙච්චර දේවල් දවසට කරන්නේ නැහැ. හරිම කම්මැලිකමේ තමයි ඉන්නේ. But I felt today was so active and fresh. So I wanted to record it. Hope to bring many more videos. Until then, bye.